අද ගෙනල්ලා තියෙන්නේ Ford Ranger එකක්. මේක 2017 වාහනයක්. ඉතින් face lifted වාහනයක් තමයි ගෙනල්ලා තියෙන්නේ. සුපිරි වාහනයක් ඔයාලා දන්නා. ඉතින් අපි අද ටක් ගාලා මේ Ford Ranger එක ගැන බලමු. ඉතින් මේ වාහනේ සේල් එකක විකුණන්න තියෙන වාහනයක් තමයි. ඔයාලට මේ රිවිව් එක ඉවරනකොට වාහනේ ගැන සැටිස් නම් ඔයාලට මේ වාහනේ buy කරන්නත් පුළුවන්. මම contact numbers දාන්නම්. ඉතින් මේක 2017 Ford Ranger එකක්. ඉතින් Ford Ranger Raptor කියන වාහනේ ඉන්නේ 2018 න් පස්සේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ face lift එකක් ඇවිල්ලා තියෙනවා. ටිකක් Ranger Raptor series එකට බොහොම ළඟයි. ඒ කියන්නේ අවුරුද්ද ගැන එකපාරටම හිතෙන්නේ නැහැ මේ වාහනේ දැකපු ගමන්. මේකේ වැඩියෙන්ම මෙන්ෂන් වෙලා තියෙන්නේ මේ grill එක. ටිකක් huge grill එකක් දන්නවා Ford Ranger Raptor වලට. එතකොට මේ light design එක ඉතින් මේක face lifted එකක්. එතකොට බලපු ගමන් මේක මෙන්ෂන් වෙන්නේ Ford Ranger Raptor එකක් විදිහට. ඉතින් මේක Ford Ranger එකක්. අපි වාහනේ රිවිව් එක බලමු. මේකේ ඉස්සරහා එහෙම නැත්නම් මේකේ front view එක ගත්තොත් මේකේ front view එක ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් ලොකෝටම Ford කියලා මෙන්ෂන් කරලා huge grill එකක් හම්බ වෙලා තියෙනවා. සේරම හම්බ වෙලා තියෙන්නේ black color එකේ. fan system එකට එහෙම නැත්නම් අපේ radiator cooling system එකට හොඳ air cooling system එකක් ඉස්සරහින් දීලා තියෙනවා. grill එක ගැන තමයි අපි කතා කරේ. ඉතින් මේකේ ඉස්සරහින් අපිට parking sensors නම් මොකුත් හම්බ වෙලා නැහැ. 2017 ආව වාහනයක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ huge විදිහේ light system එකක් හම්බ වෙලා තියෙනවා. මේ light system එක ඇත්තටම ලස්සනයි. මම දානවා shot එකක්. මේකේ daytime running light එකක් හම්බ වෙලා තියෙනවා මෙහෙම වටේට. ඒත් එක්කම signal light එක මේ විදිහට හම්බ වෙලා තියෙනවා. මේකේ project LED headlamp දෙකක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මෙතනින් රිෆ්ලෙක්ටර්ස් දෙකක් හම්බ වෙලා තියෙනවා. මාර ලස්සනයි මේකේ ලුක් එක ඔයාලා දන්නවා මේ Ford වාහනවල. ඒත් එක්කම අපේ යටින් හම්බ වෙලා තියෙනවා මේ විදිහට. මේක ටිකක් ලයිට් පහක ඩිසයින් එකක්. අපේ fog light එක ඕවරෝල් ගත්තොත් මේකේ ඉස්සරහා ඩිසයින් එක මාර ලස්සනයි. ඔයාලට බලා ගන්න පුළුවන් මාත් එක්කම වාහනේ උස සෑහෙන උසක් තියෙනවා. සුපිරි වාහනයක් මේකෙදී. ඔහොමම ගමු. මෙතනිනුත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මොඩිෆිකේෂන් එකේ ඇවිල්ලා තියෙනවා අපේ සිග්නල් ලයිට් එකක්. ඒත් එක්කම මේකේ මඩ් ගාඩ් එකත් එක්කම මේ විදිහට සයිඩ් ෆෙන්ඩර්ස් ඇවිල්ලා තියෙනවා බ්ලැක් කලර් එකේ. මේ වගේ පොඩි මේකේ ආෆ්ටර් මාකට් මොඩිෆිකේෂන් කියන්නත් බෑ. මේ වාහනේටම ඇවිල්ලා තියෙනවා පොඩි මොඩිෆිකේෂන් වලින් ඒ කියන්නේ ඩෙකොරේෂන්ස් වගේක් ඇවිල්ලා තියෙනවා වාහනේ ලුක් එක වැඩි කරන්න. ඒත් එක්කම බොනට් එක උඩින් බලා ගන්න පුළුවන් තව ඩෙකොරේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මේක ප්ලාස්ටික් ෆීල් එකක් තමයි තියෙන්නේ. මේකේ ඇතුලේ ඒ කියන්නේ මේ බොනට් එක ඇතුලේ තියෙන එන්ජින් එකේ තමයි මේ වාහනේ ලොකුම වැඩ කරලා තියෙන්නේ. අපි කොහොමම සයිඩ් view එක ගැන කතා කරමු. බැලුවම පේනවා මේකේ ටිකක් ලොකු සයිස් එකේ සයිඩ් මිරර් එකක් හම්බ වෙලා තියෙනවා. වින්ක මිරර් ඔප්ෂන් එක හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම අපේ B-pillar එක මේ විදිහට බලා ගන්න පුළුවන්. අපේ door handle එක හම්බ වෙලා තියෙනවා. ප්ලාස්ටික් door handle එකක් හම්බ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් Toyota Hilux එකේ වගේ ටිකක් ලොකු door handle එකක් කියලා මට ෆීල් වෙනවා. මේක සාමාන්‍යයෙන් ෆාමින් වගේ පිට රටවල් වල පාවිච්චි වෙනවා. ඒ කියන්නේ දුර ගමන් වලට විතරක් නෙමෙයි hard use වලට, heavy use වලට අන්න ඒ වගේ දේවල් වලදී මේ වගේ ලොකු door handle එකක් හම්බ වෙලා තියෙන එක අපිට වටේ. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මේකේ foot step එකක් හම්බ වෙලා තියෙනවා. මේක හම්බ වෙලා තියෙන්නේ metal වලින් black color එකෙන් හම්බ වෙලා තියෙන්නේ. මේක after market modification එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බොඩි එක ගත්තොත් බලා ගන්න පුළුවන් මේ හරියෙන් පොඩි එජස් වගේක් තියෙනවා. සයිඩ් එකට ආවොත් ඔයාලට සමහර විට බලා ගන්න පුළුවන් එජස් කීපයක් ගින් තියෙනවා. ඒත් එක්කම මේකේ අර වාහනේ සයිඩ් වීව් එක ගත්තොත් Ford වලට ටිකක් යුනික් ඩිසයින් එකක් තමයි මේ අපේ සයිඩ් මිරර් එක. ඒ වගේම door handles වාහනේ උසින් වැඩි. ඒත් එක්කම මේ foot step එක මේ පොඩි පොඩි එජස් ගිහින් තියෙනවා. මේ ඔක්කොගෙම අර Ford වලට යුනික් ගතිය දීලා තියෙනවා වාහනේ සයිඩ් වීව් එකෙන්. ඒත් එක්කම මේ වගේ after market modification එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ canopy එකකුත් තියෙනවා. canopy එකත් after market modification එකක්. පිටිපස්ස හරි ගියොත් පිටිපස්ස ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පිටිපස්ස මේ වාහනේ බොහොමයක් pickup trucks වල මේ වාහනේ එන්නේ pickup truck එකක් විදිහට. එතකොට මේකේ පිටිපස්ස හර leaf springs එහෙම නැත්නම් දුණු තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පිටිපස්ස හරනම් ටිකක් සැප පහසු අඩු ඇති. ඒ කියන්නේ ඉස්සරහා අපිට හම්බ වෙලා තියෙන leaf spring නෙමෙයි. ඉස්සරහා අපිට හම්බ වෙලා තියෙනවා හොඳ suspension system එකක්. ඒත් එකම අපිට ඉස්සරහා හම්බ වෙලා තියෙන disc brake මට කියන්න අමතක වුණා. පිටිපස්ස හම්බ වෙලා තියෙන්නේ drum brake. ඒ වුණාට මේ වාහනේ brake performance කොහොමත් හොඳයි. ඉතින් ඇමරිකන් වාහනයක් මේක. පිටිපස්ස මම කිව්වා වගේ දුණු එහෙම නැත්නම් leaf springs තමයි හම්බ වෙලා තියෙන්නේ. එතකොට මේ වාහනේ රෝද හතර ගත්තොත් මේකේ alloy wheel තියෙන්නේ. alloy wheel හතරම modification එකක් එක්කන් තමයි තියෙන්නේ. ඉතින් මේ Ford වාහන හොඳට modification කරන්න පුළුවන් වාහන. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ alloy wheel එක සාමාන්‍යයෙන් 16 inch වගේ ඇවිල්ලා තියෙනවා. ලස්සන ඩිසයින් එකක්. මේවා ඔක්කොම after market. ඒ වගේම මේ tyre එකේම ටිකක් අර off road පැත්තට බර කරලා තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ලස්සන ඩිසයින් එකක්. අපි ඔහොම මේ Ford Raptor එකේ පිටිපස්ස ගැන කතා කරමු. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ටිකක් ලොකුවට Ford කියලා branding එක තියෙනවා. ඉතින් දුර ඉඳන් දැක්කත් මේක Ford එකක් කියලා අඳුර ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ cargo bed එක තමයි ඉතින් පිටිපස්ස මෙන්ෂන් වෙන්නේ ලොකුවටම. මොකද මේක pickup truck එකක්. මේ cargo bed එකේ සාමාන්‍යයෙන් ලීටර් 1000ක් එහෙම නැත්නම් කිලෝ 1000ක් කිලෝ 1100ක් විතර ටෝ එකක් කිලෝ 1100ක විතර බරක් දරන්න පුළුවන්. ඒත් එකම මම කිව්වා වගේ මේක leaf springs තමයි ඉල්ල තියෙන්නේ. ඒ leaf springs ඩිසයින් කරලා තියෙන්නේ මේකේ මේ දාන බර දරන්න පුළුවන් විදිහට තමයි leaf springs දාලා තියෙන්නේ. ඉතින් පිටිපස්සෙන් ඔයාලට පේන ඇති foot step එකක් හම්බෙලා තියෙනවා අපේ cargo bed එකට access වෙන්න. ඒත් එකම මේවා ඔක්කොම after market modification විදිහට තමයි මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන්. ඒත් එකම අපි මේකේ පිටිපස්ස brake light එක ගැන කතා කරොත් brake light එක හම්බෙලා තියෙනවා LED brake light එකක්. ඒත් එකම
අපේ රිවර්ස් ලයිට් එක, සිග්නල් ලයිට්ස් මේ ඔක්කොම මේ විදිහට තමයි මේකේ බලා ගන්න පුළුවන්. ලස්සන ඩිසයින් එකක්. මේකත් ටිකක් ෆෝර්ඩ්ලට යුනික් වෙච්ච බ්‍රේක් ලයිට් ඩිසයින් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මේ වාහනේ මේන්ම කතා කරන්න තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මේ කැනපි එකත් එක්කන් මොඩිෆිකේෂන් එකක් ගිහින් තියෙනවා. මේකේ හම් වෙලා තියෙනවා මේ සාමාන්‍යයෙන් ඕෆ් රෝඩ් එහෙම නැත්නම් වාහනේ ලුක් එක ටිකක් වැඩි කරන විදිය මොඩිෆිකේෂන් එකක් හෙඩ් ලැම්ප්ස් 4ක් උඩින් හම් වෙලා තියෙනවා. මේ වාහනේ ලුක් එක වැඩි වෙනවා මේ වගේ ආෆ්ටර් මාකට් මොඩිෆිකේෂන් වලින්. ඒත් එක්කම අර උඩ තියෙන ලයිට් වලින් එහෙම. ඉතින් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේ වාහනේ ෆුවල් ලිඩ් එක. අපි කොහොමද වාහනේ සෙකන්ඩ් රෝ සීට්ස් වලට නැගලා ඩ්‍රයිවිං සීට් එක ගැනත් කතා කරමු. ඊට පස්සේ බොනට් එක ඇරලා මේකේ එන්ජින් එක තමයි මේකේ වැදගත්ම දේ. ඉතින් අපි එන්ජින් එක ගැනත් ටිකක් කතා කරමු. අපි කොහොමම මේ Ford Range එකේ සෙකන්ඩ් රෝ සීට්ස් වලට නැගලා බලමු. ඩෝ එක ඕපන් කරනකොට සාමාන්‍යයෙන් අංශක 85ක විතර ඕපනින් එකක් ඩෝ එකේ හම්බ වෙනවා. මට ඇතුළට නගිනකොට ගොඩක් උදව්වක් වුණා මේකේ මේ හම්බ වෙලා තියෙන ෆුට් ස්ටෙප් එක. ඒත් එක්කම මේ වගේ වාහනවල, ඒ කියන්නේ හෙවි යූස් වාහන වලට හම්බ වෙන අනිවාර්යයෙන්ම මේ විදිහට ග්‍රැබ් හැන්ඩල් එකක්. ඒකත් ලොකු උදව්වක් වෙනවා වාහනේ ඇතුළට නගිනකොට. අපි කොහොමද ටග්ගල් ඩෝ එක ගැන කතා කරමු. ගොඩක් සිම්පල් ක්ලීන් ඩිසයින් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ මෙන්න මේ හරියෙන් පොඩි හෑන්ඩ් රෙස්ට් එකට වගේ තියෙන කෑල්ලේ ලෙදර් ෆිනිෂින් එකක් තියෙනවා. ඒත් එක්කම මේකේ පවර් වින්ඩෝ ඔප්ෂන් එක හම්බ වෙලා තියෙනවා. මේ විදිහට අපේ ඩෝ එක අරිනකොට වහනකොට පොඩි ග්‍රිප් එකක් දීලා තියෙනවා. ඒක හොඳයි. මේ වගේ ටිකක් හෙවි යූස් වාහනයක ටිකක් මේ වාහනේ ඩෝ එක බරින් වැඩි. මේක වාහනේ මම කලින් කිව්වා වගේ හෙවි ඔෆ් රෝඩ් ඒ වගේම හෙවි යූස් වල ඩිසයින් කරපු එකක්. ඉතින් මේක ගොඩක් වැදගත්. ඒත් එක්කම බොටල් හෝල්ඩර් එකක්, පොඩි ෆයිල් එකක් වගේ දාන්න තියෙනවා. පිටිපස්සහටත් ස්පීකර් එක මේ වාහනේ හම්බ වෙලා තියෙනවා. සීට් එක ගැන කතා කරොත් ඇත්තටම වාහනේ ඇතුළට නැගලා ඉඳගත්ත ගමන් මට ෆීල් වුණා වාහනේ සීට් එක නම් කම්ෆර්ටබල්. ඇන්ගල් එක හොඳයි. ඒත් එක්කම ලෙග් ස්පේස් එක, හෙඩ් රූම් එක මේ ඔක්කොම වාහනේ හොඳයි. කොහොමත් වාහනේ ඇතුලේ හොඳට ඉඳ තියෙනවා. ලොකු වාහනයක් ඉඳලා පොඩි ෆයිල් එකක් වගේ දාගන්න ස්පේස් එකක් හම්බෙලා තියෙනවා. ලොකු කැටයක් හම්බෙලා නැහැ වාහනේ පිටිපස්ස. පොඩි කියන්නේ සාමාන්‍යයෙන් වාහනේට ඇති කියන්න පුළුවන් විදිහේ රීඩින් ලැම්ප් එකක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම මේකේ මෙන්ෂන් කරන්න ඕන දෙයක් තියෙනවා. වාහනේ මැදින් අපේ ෆ්ලෝ හම්ප් එක. එහෙම නැත්නම් මැදින් මේකේ ලොකු ෆ්ලෝ හම්ප් එකක් හම්බෙලා නැහැ. සාමාන්‍ය ෆ්ලෝ හම්ප් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ වාහනේ යන කෙනෙකුට ගැටලුවක් නැතුව පිටිපස්ස 3 දෙනෙක් යන්න පුළුවන්. ඉතින් මේ වගේ වාහනයක අනිවාර්යයෙන්ම ෆ්ලෝ හම්ප් එකක් ඩිසයින් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට වාහනේ ඇතුලේ තියෙන සීට්ස් ඔක්කොම හම්බෙලා තියෙන ෆැබ්‍රික් සීට්ස්. ඒකත් ටිකක් කම්ෆර්ටබල් කියලා හිතනවා ලෙදර් වලට වඩා. මෙතනින් හම්බෙලා තියෙනවා පොඩි ස්පේස් එකක් කියන්නත් බෑ. සමහර විට මෙන්න මෙතනින් වගේ තියෙනවා පොඩි ඉඩක් දීලා තියෙනවා විතරයි. පවර් අවුට්ලට් එකකට වගේ 12 වෝල්ට් එකක් ඔයාලට ඕන නම් මොඩිෆයි කරගන්න පුළුවන්. ඉතින් පිටිපස්ස බොහොම සිම්පල් ඩිසයින් එකක් තියෙන්නේ. පහසුවෙන් ඉඳන් යන්න පුළුවන්. ඒත් එක්කම අර මම කලින් කිව්වා වගේ ලීෆ් ස්ප්‍රින්ග්ස් එන හින්දා මේ වාහනේ හෙවි යූස් එක ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට පිටිපස්ස වාහනේ යනකොට නම් ටිකක් ගැස්සීම් ඇති. එතකොට මේ සෙකන්ඩ් රෝ සීට්ස් වලට පිටිපස්සෙන් ගත්තොත් ග්ලාස් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆිட் ග්ලාස් එකක් තියෙන්නේ. මෙතනින් පොඩි ටෝක් දෙකක් හම්බෙලා තියෙනවා. මොන හරි එල්ලන්න වගේ ඕන නම් බොහොම සිම්පල් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. අපි ඩ්‍රයිවිං සීට් එකට ටක් ගාලා. හරි. අපි දැන් ඔහොම මේ වාහනේ ඩ්‍රයිවිං සීට් එකට නගිමු. මම කලින් කිව්වා වගේ ඩෝ එක ඕපන් කරනකොට ටිකක් හෙවි ගතියක් දැනෙනවා. ඇත්තට මේ වාහනේ දොර බරයි. මෙන්න මේ විදිහට ෆුට් ස්ටෙප් එකට කකුල තියලා ටිකක් ලොකු වාහනයකට නගිනවා කියන ෆීල් එක හම්බ වෙනවා. ඇත්තටම ඉස්සරහා සීට් එක නම් ෆැබ්‍රික් සීට් එකක් මම කලින් කිව්වා වගේ කම්ෆර්ටබල්. මේකේ හම්බෙලා තියෙන মালටි ෆන්ක්ෂනල් කීස් එහෙම නැති ස්ටියරින් වීල් එකක්. ඉතින් 2017 ආව වාහනයක් විදිහට අපිට ඒ දේවල් නැති වුණත් මොනවද කියන්න බෑ. මේක අවුරුදු මේ වෙනකොට 9ක් විතර පරණ වාහනයක්. AC වෙන්ස් හම්බෙලා තිනවා. බොහොම සිම්පල් ඩිසයින් එකක්. ඩෝ එක ගැන කතා කරොත් පිටිපස්සා විදිහටම තමයි මේකේ ප්ලාස්ටික් ෆිනිෂින් එකක් තියෙන්නේ. පොඩි ෆැබ්‍රික් ෆීල් එකක්. ඒත් එක්කම හෑන්ඩ් රෙස්ට් එක ලෙදර් ෆිනිෂින් එකක් හම්බෙලා තියෙනවා. ඒක ලොකු උදව්වක්. අපි අත තියාගෙන දුර ගමනක් වගේ යනකොට. ඒත් එක්කම මේකේ අපේ පවර් වින්ඩෝ ඔප්ෂන් එක හම්බෙලා තියෙනවා. ඩෝ එකේ අපිට පවර් මිරර් ඔප්ෂන් එක නම් හම්බෙලා නැහැ. අපි බලමු ඇතුලේදී හම්බ වෙනවද කියලා. ස්පීකර් එක ඩිසයින් වෙලා තියෙනවා. ඒත් එක්කම බොටල් හෝල්ඩර් එකයි අපේ ෆයිල් මොනවා හරි දාගන්න පොඩි ඉඩක් තියෙනවා. ඇතුළට ගියොත් සීට් එක ගත්තොත් මැනුවලි ඇඩ්ජස්ට්මන්ට් තමයි හම්බෙලා තියෙන්නේ. අපි සීට් එක ටිකක් පිටිපස්සට කරගමු. අන්න ඔය විදිහට හොඳ ඉඩක් තියෙනවා. වාහනේ ගැටලුවක් නැහැ. එතකොට මේකේ මේ විදිහට ලස්සන Ford කියලා බ්‍රෑන්ඩින් එක බලා ගන්න පුළුවන්. බොහොම සිම්පල් ඩිසයින් එකක් තමයි ස්ටියරින් වීල් එකේ තියෙන්නේ. ඒකට අපේ රයිට් සයිඩ් එකෙන් මේකේ හම්බෙලා තියෙනවා අපේ සිග්නල් ලීවර්ස්. ඒ වගේම අපේ ලෙෆ්ට් සයිඩ් එකෙන් මේකේ හම්බෙලා තියෙනවා වයිපර් ලීවර්ස්. ඩෑෂ්බෝඩ් එක එහෙම නැත්නම් මේකේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන්නේ තනිකරම ප්ලාස්ටික් ෆිනිෂින් එකක්. ඉතින් මේකේ මේ විදිහට අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක හම්බෙලා තියෙනවා. අපි පොඩ්ඩක් මේකේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක එහෙම නැත්නම් ගේජ් ක්ලස්ටර් එක ගැන බලමු. එතකොට මේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකේ ඔක්කොම හම්බෙලා තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇනලොග් මීටර් සිස්ටම් එකක්, RPM එක, ඒ වගේම අපේ ෆුවල්, ඒ වගේම එන්ජින් හීටර්ස්, ඒ වගේම අපේ ස්පීඩ් මීටර් එකත් මේ විදිහට හම්බෙලා තියෙන ඔක්කොම ඇනලොග් එහෙම නැත්නම් කටු මීටර් සිස්ටම් එකක්. ලස්සන ඩිසයින් එකක්. මේ වගේ වාහනයක් හෙවි යූස් එකකට තියෙන නිසා ඒක ගැටලුවකුත් නැහැ. එතකොට මේකේ ගියර් බොක්ස් එක ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක්.
මැනුවලි වාහනයක් තමයි මේක. එතකොට මැනුවල් GS සිස්ටම් එකක් ඇවිල්ලා තියෙන්නේ. හසාඩ් ලයිට් එක ඒ වගේම මේ විදිහට අපේ AC සිස්ටම් එකේ කන්ට්‍රෝලර්ස් හම්බෙලා තියෙනවා. ඔක්කොම මැනුවලි තමයි ඇඩ්ජස්ට්මන්ට් හම්බෙලා තියෙන්නේ. මේ විදිහට අපේ වොලියුම් එක, අපේ ෆෑන් වොලියුම් එක, ඒ වගේම AC කූලර්ස් වල ටෙම්පරේචර් කන්ට්‍රෝල් එක, ඒ වගේම අපේ එයා වෙන්ට් කන්ට්‍රෝල් එක මේ විදිහට හම්බෙලා තියෙනවා. මම කලින් කිව්වා වගේ AC වෙන්ට්ස් මේ විදිහට සිම්පල් ඩිසයින් එකක් හම්බෙලා තියෙන්නේ. පොඩි ස්පේස් එකක් හම්බෙලා තියෙනවා මෙන්න මෙතනින් මොන හරි පුංචි දෙයක් තියාගන්න. ඉතින් ওই විදිහට බොහොම සිම්පල් ඩිසයින් එකක් තියෙන්නේ. පොඩි පවර් අවුට්ලට් එකක් හම්බෙලා තියෙනවා මේ විදිහට. මේක මොඩිෆයි කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. USB එකක් මේ විදිහට ප්ලග් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ වාහනේ විශේෂම වැඩ කැලල තමයි මේ වාහනේ 4 wheel එන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මැනුවලි ඇඩ්ජස්ට්මන්ට් තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි පාරේ යනකොට 2H එක, ඒ වගේම සාමාන්‍යයෙන් 4H එකට දාගන්න පුළුවන්. ඒ වගේම heavy off road නම් 4L එකට දාගන්න පුළුවන්. මේ විදිහට තමයි ඒක හම්බෙලා තියෙන්නේ. ඒත් එක්කම පිටිපස්සෙන් cup holders දෙකක්. මේකේ හම්බෙලා තියෙන්නේ අර ඉලෙක්ට්‍රික් පාකින් ඔප්ෂන් එක නෙමෙයි. ඒ කියන්නේ මේ විදිහට ටිකක් heavy hand brake එකක් හම්බෙලා තියෙනවා. මේ වාහනේ 2017 වාහනයක්. අත තියාගන්න hand rest එකක් හම්බෙලා තියෙනවා. ඒක මේ විදිහට open කරන්න පුළුවන්. පොඩි space එකක් හම්බෙලා තියෙනවා. පොඩි කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් වාහනයේ කියන space එකක් හම්බෙලා තියෙනවා. ඒකත් බොහොම normal design එකක්. වාහනේ ගොඩක් වැඩ කෑලි නෑ. හැබැයි අර ඩිසයින් එකෙන් ටිකක් රගඩ් ලුක් එක, ඒ වගේම පාරේ ටිකක් අපි ලොකු වාහනයක් කෙලවන් යනවා කියන ෆිනිෂින් එක තමයි දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. මේක මට වැඩිම ෆීල් වෙන්නේ Toyota Hilux තියෙන්නේ. Toyota Hilux අලුතෙන් ආව රොකෝ එක නෙමෙයි. එහෙම නැත්නම් GR Sport ඒ වගේ වාහන නෙමෙයි. 2018 17 මොඩල් වල අන්න ඒ වාහනයට ගොඩක් ළඟයි මේ ඩිසයින් එක. ඉතින් මේකේ ෆේස් ලිෆ්ට් එකේ හින්දා තමයි එළියෙන් ලොකු පෙනුමක් ඇවිල්ලා තියෙන්නේ. වාහනේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් හෙඩ්ලයිට් ස්විච් එකක් හම් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ හෙඩ්ලයිට් ඇඩ්ජස්ට්මන්ට් එකක්. ඒත් එක්කම මෙන්න මෙතනින් හම් වෙලා තියෙනවා අපේ මිරර් කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ මෙන්න මේ විදිහට කොයි පැත්තටද යන්න ඕන කියලා 4-way කන්ට්‍රෝල් සිස්ටම් එකක්. ඒත් එක්කම මෙතනින් ස්විච් එකක් හම් වෙලා තියෙනවා අපේ මිරර්ස් ෆෝල්ඩ් කරන්න, ඒ වගේම දිගාරින්න. ඉතින් බොහොම සිම්පල් ඩිසයින් එකක් තමයි හම් වෙලා තියෙන්නේ. එතකොට අපි මේ වාහනේ ස්ටියරින් වීල් එකේ ඇඩ්ජස්ට්මන්ට් මොනවද හම් වෙලා තියෙන්නේ බලමු. යටින් ටිකක් ලොකු ලීව් එකක් හම් වෙලා තියෙනවා. ඒක මෙහෙම උඩට දාගන්න පුළුවන්. ඒත් එක්කම මේක උඩට පල්ලට ටිල්ට් කරන්න පුළුවන්. හැබැයි මේකේ ටෙලිස්කෝප් ඇඩ්ජස්ට්මන්ට් නැහැ. ඒ කියන්නේ ඉස්සරහට පස්සහට ඇඩ්ජස්ට්මන්ට් නැහැ. උඩට කරලා ආපහු ලොක් කරගන්න පුළුවන්. පල්ලට තමයි ලොක් වෙන්නේ. ඉතින් වාහනේ මේ ටික තමයි මේන්ම තියෙන්නේ. අනිත් දේවල් හම් වෙලා තියෙන්නේ සාමාන්‍ය වාහනයක හම් වෙන ඔප්ෂන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ සන් බ්ලයින්ඩ් එකක්, ඒ වගේම අපිට මෙතන රීඩින් ලැම්ප්ස් හම් වෙලා තියෙනවා. ඒ වගේම උඩින් පොඩි ස්පීකර් එකක් පොසිෂන් වෙලා තියෙනවා. ඒ වගේම අපේ පිටිපස්ස සහ රිය වීව් එක බලා ගන්න පොඩි මිරර් එකක්. මේ වගේ දේවල් හැම වාහනයකම තියෙනවා. අපි වාහනේ වැදගත්ම කොටස එන්ජින් එක ගැන කතා කරමු දැන්. ඉතින් අපි දැන් මේ වාහනේ බොනට් එක ඕපන් කරගමු. ටිකක් බරින් වැඩි මාර හෙවි ෆීල් එකක් තියෙන්නේ බොනට් එක. වාසනාවකට මේකට හම්බෙලා තියෙනවා මේ විදිහට ෂොක්ස් දෙකක්. ඒ හින්දා මේක බොනට් එක බර අපිට ලීව් එකක් තියන්න මුකුත් නැහැ. මේ විදිහට ගිහින් ඒක හිර වෙනවා. එතකොට ඔයාලට මේකේ මේ බලා ගන්න පුළුවන් TDCI ටර්බෝ ඩීසල් එන්ජින් එකක්. මේක 3.2 ලීටර්. එහෙම නැත්නම් CC 3200ක කැපැසිටි එකක් තියෙනවා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් ලොකු පවර් එකක් මේ එන්ජින් එකේ තියෙනවා අනිවාර්යෙන්ම. සාමාන්‍යයෙන් CC 1990 ගානක් වගේ වෙනවා. එතකොට මේකේ හෝස් පවර් ගත්තොත් හෝස් පවර් 200ක්. ඒ වගේම නිව්ටන් මීටර් 770ක්. නිව්ටන් මීටර් 770ක්. ඒ වගේම හෝස් පවර් 200කට කිට්ටු වගේක් තමයි තියෙන්නේ. එතකොට 3100 cc එන්ජින් එකක් ටර්බෝ ඩීසල්. ඉතින් එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේකේ ලොකු පවර් එකක් තියෙන වාහනයක්. එන්ජින් එක ගැන කතා කරොත් මේකේ සාමාන්‍යයෙන් ලොකු අලුත්ම තාක්ෂණය නෙමෙයි පාවිච්චි වෙලා තියෙන්නේ. ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් මොන හරි වුණොත් අපිට මොඩිෆයි කරගන්න, එහෙම නැත්නම් රිපෙයාර් එකක් කරගන්න පුළුවන් විදියට විශේෂයෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මේ ක්‍රම්පල් සෝන් එක මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් අඩි කහමාරක් විතර ලොකු ක්‍රම්පල් සෝන් එකක් හම්බෙලා තියෙනවා. මේ ක්‍රම්පල් සෝන් එක ඉතින් මේ වගේ වාහනයක් ඇක්සිඩන්ට් වුණාම මේ ක්‍රම්පල් සෝන් එක කඩාගෙන ඇවිල්ලා එන්ජින් එකට වෙන ඩැමේජ් එක අඩු කරන්න, ඒ වගේම අපේ පැසෙන්ජර්ලාගේ කැබින් එකට වෙන ඩැමේජ් එක අඩු කරන්න තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ලොකු ක්‍රම්පල් සෝන් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් එතකොට මේ Ford Range එකේ හම්බෙලා තියෙන එන්ජින් එක 5 සිලින්ඩර් එන්ජින් එකක්. ඒ කියන්නේ සිලින්ඩර්ස් 5ක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ එන්ජින් එක 3200 කියන්නේ ලොකු එන්ජින් එකක්නේ. ඒකට තෙල් නම් ටිකක් වැඩියෙන් බොනවා. මම ඉන්ධන කාර්යක්ෂමතාවය එතකොට මේ වාහනේ එන්ජින් එකේ performance, ඒ වගේම මම කිව්වා වගේ 5 speed gearbox එකක් තියෙන්නේ. ඒ දේවල් ටික ඔයාලට details ටික දාන්නම්. ඔයාලා දැන් මේ පේනවා වගේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. මේකේ bonnet එක close කරගමු. ටිකක් heavy bonnet එකක් තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන අදහස, ඒ වගේම මේ වාහනය ගැන අදහස විශේෂයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට අපි ගිහින් එන්නම්. තව දෙයක් තියෙනවා පෙන්නන්න. ඔයාලට පේන්නේ නැති මේ එහා පැත්තෙන් තියෙන ගූමි වාහනයක්. ඔහොම මාවොත් ඔයාලට පේන්නේ නැති ගූමි එකක්. ඉතින් අපි අන්න අර Toyota එකෙන් හම්බෙමු. ඊළඟට Toyota ගූමි එක තමයි ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් අදට මේ වාහනේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. channel එක subscribe කරලා තියන්න. ඔයාලගේ අදහස යටින් කමෙන්ට් එකක් දාලා තියාගන්න. ඉතින් අදට අපි ගිහින් එන්නම් මේ vehicle focus.